ආයුබෝවන් කෙටි කතාලොව සිංහල කෙටි කතා YouTube channel එක වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ජීවිතේට ආදර්ශමත් කතාවක් අහන්න වීඩියෝ එක අවසන් වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා. මේ අපේ 6 වෙනි කතාංගයයි. සමීප බැඳීමක සොඳුරු කතාව. The Beautiful Story of a Close Bond. පළමු පරිච්ඡේදය. කෝපි කෝප්පයක් ළඟින් ඇරමුණු කතාව. රුවන් දවසම වැඩ කරලා හවස කෙලින්ම යන්නේ කොපි ෂොප් එකට. එයා සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්. හැමදාම ලැප්ටොප් එකත් අරන් යනවා වැඩ ටික ඉවර කරගන්න. එයා කැමතිම කොපි ෂොප් එක තිබ්බේ නුගේගොඩ. එතන හරිම නිස්කලංකයි. වැඩ කරන්න හොඳයි. දවසක් එයා එතනට යනකොට එයා හැමදාම වාඩි වෙන ටේබල් එකේ කෙල්ලෙක් වාඩි වෙලා ඉන්නවා දැක්කා. එයා ඩිසයිනර් කෙනෙක් වගේ. ලොකු ටැබ්ලට් එකක මොනවා හරි ඇඳ හිටියේ. රුවන් වෙන ටේබල් එකක වාඩි වෙලා තමන්ගේ වැඩේ පටන් ගත්තා. ටික වෙලාවකින් එයාට ඇහුණා ඒ කෙල්ල පොඩි ප්‍රශ්නයක ඉන්නවා වගේ. අනේ මේ ෆොටෝෂොප් එක කියලා එයාට කියවුණා. රුවන් පොඩ්ඩක් හිස එසෙව්වා. එයාටත් ෆොටෝෂොප් ගැන හොඳට තේරුණා. "සෝරි මම කරදර කළා නම්." කෙල්ල මූණට හිනාවක් ගෙනත් කිව්වා. "අයියෝ කමක් නෑ. මොකද්ද ප්‍රශ්නේ?" රුවන් ඇහුවා. "අනේ මේ ලේයර් එකක් ගැන පොඩි අවුලක්. මම මේ ක්ලයන්ට් කෙනෙක්ට ඉක්මනට ඩිසයින් එකක් දෙන්න ඕනේ." කෙල්ල hina වෙලා කිව්වා. රුවන් එයාගේ ටේබල් එක ළඟට ගිහින් පොඩ්ඩක් බැලුවා. "ආ මේකද? මෙහෙම කරන්න." රුවන් ඉක්මනට ඒක හදලා දුන්නා. "අනේ තැන්ක් යූ. මම පැය භාගයක් විතර මේකට try කරා." "ඔයා නම් පට්ට. මම තාරා. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්." "මම රුවන්. සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්." එයාලා ටික වෙලාවක් කතා කරා. ටෙක්නොලොජි එක ගැනයි, ඩිසයිනින් ගැනයි, ආස කරන දේවල් ගැන. තාරාගේ කතා විලාසය, එයාගේ දක්ෂකම රුවන්ට හරිම ආකර්ෂණීය වුණා. තාරාටත් රුවන්ගේ ඉංජිනේරින් දැනුම හරිම පුදුම හිතුණා. එයාට හිතුණා රුවන් හරිම නිහතමානී කරුණාවන්ත කෙනෙක් කියලා. "මම ඔයාගේ නම්බර එක ගන්නද? ආයෙත් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අහගන්න." තාරා hina වෙලා ඇහුවා. "අනිවාර්යෙන්ම." රුවන් hina වුණා. එයාලා නම්බර්ස් මාරු කරගත්තා. එදා ඉඳන්ම එයාලා නිතරම කොපි ෂොප් එකේදී හමු වුණා. කෝපි බිව්වා, කතා කරා, වැඩ කළා. ටිකෙන් ටික එයාලා හොඳ යාළුවෝ වුණා. දෙවන පරිච්ඡේදය. දුරස් වෙන හීනයක්. මාස කිහිපයක් ගත වුණා. රුවනුයි තාරයි අතර තිබ්බ යාළුකම ආදරයක් බවට හැරුණා. එයාලා නිතරම කතා කළා, මැසේජ් කළා, වීඩියෝ කෝල් ගත්තා. එයාලා එකිනෙකා ගැන, හීන ගැන, අනාගත බලාපොරොත්තු ගැන කතා කළා. තාරට ඕන වුණේ ලොකු ඩිසයින් ස්ටුඩියෝ එකක් පටන් ගන්න. රුවන්ට ඕන වුණේ ලංකාවේ ඉඳගෙන හොඳ ටෙක් ස්ටාර්ට්අප් එකක් කරන්න. දවසක් හවස රුවන් හරිම කලබලෙන් තාරාට කතා කරා. "තාරා, මට හොඳ ආරංචියක් තියෙනවා. ඒ වගේම පොඩි නරක ආරංචියකුත්." "මොකද්ද රුවන්? මොකද වුනේ?" තාරාගේ හිත ගැස්සුණා. "මට ලන්ඩන් වලින් ජොබ් ඔෆර් එකක් ආවා. හරි හොඳ කම්පැනි එකකින්. සප්ලයි චේන් මැනේජ්මන්ට් සිස්ටම් ඩෙවලොප් කරන්න." රුවන්ගේ කටහඬේ සතුටක් තිබ්බත් පොඩි දුකක් වගේකුත් දැනුණා. "ඒක නම් සුපිරි නිවුස් එකක් රුවන්. ඔයාගේ හීනෙනේ. ඒත් නරක ආරංචිය මොකද්ද?" "මට ලංකාවේ ඉඳගෙන මේක කරන්න බැහැ. මාස 3කින් එහෙට යන්න වෙනවා. අවුරුදු 3ක කොන්ට්‍රැක්ට් එකක්." තාරාගේ හිතට ලොකු බරක් දැනුණා. එයාලගේ ආදරේ පටන් ගත්ත අලුතම මෙහෙම දෙයක් වෙයි කියලා එයා හිතුවේ නෑ. අවුරුදු 3ක්. ඒක නම් ගොඩක් කාලයක් රුවන්. "ඔව් තාරා, මම දන්නවා. මටත් හිතාගන්න බෑ. මේ ජොබ් එක මගේ කැරියර් එකට ගොඩක් හොඳයි. ඒත් ඔයාව දාලා යන්න නම් හිත දෙන්නේ නෑ." එදින රෑ එයාලා දෙන්නා කතා කළේ නිකන් විතරයි. තාරාට රුවන්ගේ හීනෙට බාධා කරන්න ඕන වුණේ නෑ. ඒත් Taman තනි වෙයි කියලා එයාට බයක් ආවා.
රුවන්ටත් එහෙමයි. ඊළඟ දවස් කීපේ එයාලට හරිම අමාරුණා. එයාලා හම්බුණා. කතා කළා. long distance relationship එකක් පටන් ගන්න එක ගැන කතා කළා. ඒත් ඒක කොච්චර අමාරුද කියලා දෙන්නම දැනගෙන හිටියා. තාරට හිතුණා එයාගේ ඩිසයින් ස්ටුඩියෝ හීනෙටත් මේකෙන් බාධා වෙයි කියලා. මට බයයි රුවන්. තාර දවසක් රුවන්ට කිව්වා. අපේ සම්බන්ධෙට මේක හොඳ නැති වෙයිද දන්නේ නැහැ. මම ඔයාට ලන්ඩන් එන්න කියන්නෙත් නැහැ. මොකද ඔයාගේ හීනත් එක්කනේ ඔයා මේක තෝරගත්තේ. ඒත් මම තනි වෙයි කියලා බයයි. රුවන්ටත් ලොකු දුකක් දැනුණා. එයාට තාරාගේ බය තේරුණා. තාරා මටත් බයයි. ඒත් අපි එකිනෙකාට ආදරය කරනවා නම් මේක දරා ගන්න පුළුවන් වෙයි. අපි මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගමු. 3 වන පරිච්ඡේදය. හීන දෙකක් එකට. රුවන් සහ තාරා දවස් කීපයක් තිස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කළා. එයාලා දෙන්නම එයාලගේ හීනවලට ආදරය කරා. තාරට ලංකාවෙම ස්ටුඩියෝ එකක් පටන් ගන්න ඕන වුණා. රුවන්ට ලන්ඩන් ගින් එයාගේ කැරියර් හීනේ ඇත්ත කරගන්න ඕන වුණා. තාරා මම හිතුවා රුවන් දවසක් කිව්වා. මම ලන්ඩන් ගිහින් මුලින් ජොබ් එකක් පටන් ගන්නම්. අවුරුද්දකින් විතර මම පොඩි සේවිං එකක් හදා ගන්නම්. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ඩිසයින් ස්ටුඩියෝ එක මෙහෙ පටන් ගන්න. ඊට පස්සේ අපි බලමු ඔයාට ලන්ඩන් ඇවිත් ඔයාගේ ස්ටුඩියෝ එක එහෙ ඩෙවලොප් කරන්න පුළුවන්ද කියලා. නැත්තම් මම එහෙ ඉඳන් වැඩ කරලා ලංකාවට ආයෙමත් එන්නම්. තාරා ටික වෙලාවක් කල්පනා කළා. ඒත් රුවන් ඒක ගොඩක් අමාරු වෙයි. මම දන්නවා. ඒත් අපි දෙන්න එකිනෙකාට ආදරය කරනවා නම් මේක දරා ගන්න පුළුවන්. අපි වීඩියෝ කෝල් ගමු. හැමදාම කතා කරමු. මම නිවාඩු ලැබුණු ගමන් ලංකාවට එනවා. ඔයත් පුළුවන් වුණොත් ලන්ඩන් එන්න. තාරට රුවන්ගේ කැපවීම තේරුණා. එයාගේ ඇස්වල කඳුළු ආවා. රුවන් මම ඔයාව විශ්වාස කරනවා නම් මමත් ඔයාව විශ්වාස කරනවා. අපි මේක කරමු. රුවන් මාස 3කින් ලන්ඩන් ගියා. මුලදී එයාලට හරිම අමාරු වුණා. ටයිම් සෝන්ස් ප්‍රශ්න තිබ්බා. රුවන් වැඩ කරලා මහන්සිලා එනකොට තාරට කතා කරන්න බැරි වුණා. තාරට තනිකමක් දැනුන වෙලාවල් තිබ්බා. ඒත් එයාලා හැමදාම කතා කළා. සතියට එක දවසක් ලොකු වීඩියෝ කෝල් එකක් ගත්තා. රුවන් එයාගේ අත්දැකීම් ගැන කිව්වා. තාරා එයාගේ ඩිසයිනින් ස්ටුඩියෝ එක ප්ලෑන් කරන හැටි කිව්වා. එයාලා එකිනෙකාට උදව් කළා. අවුරුද්දක් ගියාට පස්සේ රුවන් හොඳට සේවින්ග්ස් කරගෙන තිබ්බා. එයා තාරාට ලංකාවේ ස්ටුඩියෝ එකක් පටන් ගන්න සල්ලි යවුවා. තාරා හරිම සතුටින් ආටිස්ට්‍රි හබ් කියලා තමන්ගේම ඩිසයින් ස්ටුඩියෝ එකක් පටන් ගත්තා. රුවන් වීඩියෝ කෝල් වලින් අලුත් ඩිසයින් බලලා තාරට අදහස් දුන්නා. එයාලගේ ආදරේ දුරස් වුණාට හිතින් එයාලා ළඟින්ම හිටියා. අවුරුදු 3 අවසන් වුණාට පස්සේ රුවන් ලංකාවට ආවා. එයාට ලන්ඩන් වල තව ජොබ් ඔෆර්ස් ආවත් එයාට ඕනුනේ තාරා ළඟම ඉන්නයි. එයා ලංකාවේ හොඳ ටෙක් ස්ටාර්ට්අප් එකක වැඩ පටන් ගත්තා. තාරාගේ ආටිස්ට්‍රි හබ් එකත් හොඳට දියුණු වෙලා තිබ්බා. දවසක් හවස එයාලා මුලින්ම හම්බුණ කොපි ෂොප් එකේදී කෝපි බොමින් ඉන්නකොට රුවන් තාරාගේ අතින් අල්ලලා තාරා අපි ලෝකෙටම පෙන්නුවා ආදරයට දුරක් නැහැ කියලා. අපේ හීන දෙකක් වුණත් ඒවා එකට ගෙනියන්න පුළුවන් කියලා. තාරා hina වුණා. ඔව් රුවන් අපි හැම අභියෝගයක්ම ජයගත්තා. අපේ කතා වෙනස් වුණත් ඒක අපිටම ආවෙන එක කතාවක්. ඒක හරිම ලස්සනයි. එදා ඉඳන් රුවනුයි තාරායි එකට ජීවත් වුණා. එයාලගේ ආදර කතාව හීන දෙකක් එකට ගෙනියපු ප්‍රායෝගික අභියෝග ජයගත් ලස්සනම ආදර කතාවක් බවට පත් වුණා. එහෙනම් තවත් කතාවකින් නැවත මුණ ගැසුණු. අපේ channel එක subscribe කරන්න කියලා ඔයාලගේ හැමෝගෙම ඉල්ලනවා. ගිහින් එන්නම්.